ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද ටෙක් කුප්පියේ YouTube channel එකකින් අරගෙන එන තවත් වටිනා වීඩියෝ එකකට. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි IT ඉගෙන ගන්නවා කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් වැඩක්. අපිට නොමිලේ ඉගෙන ගන්න වගේම ෆ්‍රී සර්ටිෆිකේට් ගන්න විදියක් නැද්ද කියලා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එනවා ඔයාලා හැමෝටම ගෙදර ඉඳන් නොමිලේම කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ෆ්‍රී සර්ටිෆිකේට් හම්බ වෙන කෝසස් 5ක් ගැන විස්තර. මේ හැම කෝස් එකක්ම ලෝකයේ තියෙන ලොකුම සමාගම් වන Google, Cisco, IBM, Microsoft සහ FreeCodeCamp කියන සමාගම් තමයි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කෝසස් 5 ඇතුලේ highly demand field කීපයක් වන artificial intelligence, cyber security සහ data science කියන ස්කෝප්ස් ටික කවර් කරනවා. මේ කෝස් ටික කම්ප්ලීට් කරන ඔයාට ඔයාගේ CV එකේ සහ LinkedIn account එකේ share කරන්න පුළුවන් විදිහේ digital badges වගේම certificates earn කරන්නත් පුළුවන්. ඔයාට මේ කෝස් ටික කම්ප්ලීට් කරන්න අවශ්‍ය වෙන්නේ උනන්දුවයි කාලය සහ Gmail account එකකුයි විතරයි. මුලින්ම අපි බලමු මේ දවස්වල වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන cyber security field එක ගැන. ඔයා IT field එකකින් ඉස්සරහට යන්න ඉන්නවා නම් cyber security ගැන knowledge එකක් තියෙන්න ඕනේ. මේකට ඔයාට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි Cisco ආයතනයේ Skill for All platform එකකින් අරන් එන Introduction to Cyber Security කියන පාඨමාලාව. මේ කෝස් එකේදී ඔයාලට සයිබර් ඇටැක් එකක් ඇති වෙන්නේ කොහොමද? ඔයාගේ නෙට්වර්ක් එක සිකියුර් කරගන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි පර්සනල් ඩේටා ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද කියලා ඉතා සරලව කියලා දෙනවා. පැය 6ක් වගේ කෙටි කාලයකින් ඔයාලට මේ කෝස් එක කරලා හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කෝස් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරන ඔයාට LinkedIn ප්‍රොෆයිල් එකේ ෂෙයා කරගන්න පුළුවන් ඩිජිටල් බැජ් එකක් වගේම සර්ටිෆිකේට් එකකුත් හම්බ වෙනවා. මේ ෆ්‍රී කෝස් එක cyber security පටන් ගන්න ඉන්න කෙනෙක්ට වගේම වෙනත් ඕන කෙනෙක්ට උනත් වටිනවා. මේ කෝස් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කරලා තියෙන්නේ. මේකේ වැදගත්ම දේ තමයි මම මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ මේක ටෝටලි ෆ්‍රී කරන්න පුළුවන් කෝස් එකක්. ඉතින් යාළුවනේ අපි දැන් මේ කතා කරන්න හදන්නේ data science field එක ගැන. මේකත් අද වෙනකොට ලෝකයේ පුරාම ඉන්න අයගේ අවධානය යොමු වුණු සබ්ජෙක්ට් එකක්. අපි මේ අද කතා කරන කෝස් එක අපිට අරගෙන ඉන්නේ IBM ආයතනයේ. මේ data science fundamental free course එක IBM ආයතනයේ තියෙන cognitive class කියන platform එක හරහා ඔයාට ගෙදර ඉඳන්ම free කරන්න පුළුවන්. මේ හරහා ඔයාට data කියන්නේ මොනවද? data driven decision making කරන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි මේ සඳහා use කරන අලුත්ම tools සහ technique ගැනත් IBM එකේ ඉන්න data expert ලගෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. data analyst කෙනෙක් වෙන්න උනන්දු ඔයා follow කරන්න ඕනේ course එකක් මේක. මේකේ link එකත් මම description එකට add කරලා තියෙන්නේ. ඒකෙන් ඔයාට පහසුවෙන්ම enroll වෙන්න පුළුවන්. මේක complete කරලා free ඔයාට digital badge එකක් සහ certificate එකක් earn කරගන්න පුළුවන්. ඒක ඔයාගේ CV එකට වගේම LinkedIn account එකෙත් share කරගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න හදන්නේ AI තීමත් නැත්නම් artificial intelligence ගැන. ඔයාලා දන්නම ඇතිනේ Gemini release කරපු AI field එකේ ඉන්න giant කෙනෙක් තමයි Google එක කියන්නේ. ඉතින්නේ හැමෝම කතා කරන AI ගැන ඉගෙන ගන්න තියෙන සුපිරිම chance එකක් තමයි Google AI Essentials කියන්නේ. මේ කෝස් එක ඇතුළේදී ඔයාට software engineering ගැන වගේම AI ethics ගැන Google එකේ වැඩ කරන AI expert ලාගෙන් ගෙදරින් දැන් නොමිලේන ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ගොඩක් අය මේ කෝස් එක කරන්නේ සල්ලි දීලා Coursera එකේ. හැබැයි ඔයාට මම මේ description එකේ දීලා තියෙන link එකෙන් ගිහින් සතයක්වත් වියදම් කරන්නේ නැතුව මේ කෝස් එක කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කෝස් එක කම්ප්ලීට් කරලා earn කරගත්ත ඩිජිටල් බැජ් එක සහ සර්ටිෆිකේට් එක LinkedIn account එකේ share කරලා ඔයාගේ AI skills ගැන job hunters-ට showcase කරන්නත් පුළුවන්. ඔයා ටෙක් ෆීල්ඩ් එකට එන්න හිතන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ඉන්නේ මොන ෆීල්ඩ් එකේ වුණත් 2026 අවුරුද්ද ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම AI මාස්ටර් කරන්නම වෙනවා. එහෙම නැත්නම් ඔයාට ෆීල්ඩ් එක ඇතුලේ ඉස්සරහදී survive වෙන්න ගොඩක් අමාරු වෙයි. මොකද අපි මේ ගමන් කරන්නේ AI ලෝකයකට. අපි හතරවෙනි ෆ්‍රී සර්ටිෆිකේෂන් කෝස් එක ගැන කතා කරන්නේ cloud computing field එක ගැන. ඔය IT field එකේ මොන සෙක්ටර් එකේ වැඩ කළා නැතුවොත් බැරි දෙයක් තමයි cloud computing කියන්නේ. මේ වෙනකොට ලෝකයේ තියෙන largest cloud computing services දෙන ආයතනයක් තමයි Microsoft එක කියන්නේ. ඉතින් Microsoft එකේ තියෙන Azure cloud එක ගැන පවත්වන AZ900 basic course එක හරහා ඔයාට නොමිලේම cloud computing ගැන ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Microsoft සමගම වරින් වර පවත්වන virtual day training වලට ඔයා enroll වුණොත් ඔයාට මේ course එකේ exam එකට free voucher එකක් ලබා ගන්නත් පුළුවන්. cloud computing ගැන study කරන ඔයාට මේ course එකට enroll වෙන්න link එක මම description එකට add කරලා තියන්නම්.
ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එකේ ලාස්ට් ෆ්‍රී සර්ටිෆිකේෂන් එක විදිහට මම තෝරාගත්තේ කෝඩින් වලට කැමති අයට වැදගත් වෙන ෆ්‍රී කෝඩ් කැම්ප් පබ්ලිෂ් කරපු scientific computing with python කියලා කෝස් එක. ෆ්‍රී කෝඩ් කැම්ප් කියන්නේ ලෝකේ මිලියන ගාණක් ස්ටුඩන්ට්ලා නොමිලේ කෝඩින් ඉගෙන ගන්න ප්ලැට්ෆෝම් එකක්. මේ කෝස් එකට ෆ්‍රී එන්රෝල් වෙලා ඔයාට පුළුවන් Python programming ගැන හොඳ ලර්නින් එකක් ගන්න. ඒ වගේම තමයි මේ කෝස් එකේ තියෙන විශේෂත්වයක් වෙන්නේ ඔයාට මේක කම්ප්ලීට් කරන්න නම් කැප්ස්ටෝන් ප්‍රොජෙක්ට් කීපයක්ම කරන්න වෙනවා. ඒකෙන් ඔයාට රියල් වර්ල්ඩ් ප්‍රෝග්‍රෑමින් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. ඒකෙන් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ නොලෙජ් එක ෂෝකේස් කරන්න. ඉතින් මේ කෝස් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට ඇඩ් කළා. ඔයාට ෆ්‍රීලි මේකට එන්රෝල් වෙන්න. ඉතින් සහෘදයනි මං හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති කියලා කොහොමද මේ ෆ්‍රී සර්ටිෆිකේෂන් හරහා නොලෙජ් එක වගේම රෙකග්නිෂන් එකක් ගන්න පුළුවන් කියලා ඔයාලගේ කැරියර් ග්‍රෝත් එකට. මේ හැම කෝස් එකකම එන්රෝල්මන්ට් ලින්ක් එක මං ඇඩ් කරලා තියෙනවා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට. ඔයාට මේ වගේ කතා කරන්න අවශ්‍ය ඒරියාස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්න. බොහොම ස්තුතියි අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මේ වගේ වටින වීඩියෝ ඔයාලට තවත් බලන්න ඕන නම් අපේ ටෙක්කුප්පිය YouTube channel එක subscribe කරන්න. notification button එකත් click කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්කත් share කරගන්න. ඔයාගේ වටිනා අදහස් comment section එකට එකතු කරන්න. වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න.